අයිබන් අපේ නිතර මහන ප්‍රශ්නයක් පිළිබඳව මම හිතුවා විඩියක් කළ දාන්න ඕන කියලා. අපේ නිතර මහන ඩොක්ටර් ක්ලිනික් එකේ පෑ ට්‍රාන්ස්ප්ලාන්ට් වලට පාවිච්චි කරන මෙතඩ් එක මොකද්ද? මේ මෙතඩ් එක කොච්චර හොඳද? මේක දැනට තියෙන ලේටස්ට්ම මෙතඩ් එකද? වගේ ප්‍රශ්න ගොඩකට අපිට උත්තර දෙන්න වෙනවා. ඉතින් මම ඒ නිසා හිතුවා වීඩියෝ එකක් හදලා දාන්න ඕන කියලා. මේ වීඩියෝ එක ටිකක් දිගයි මොකද සර්ජිකල් මෙතඩ්ස් ගැන මම කියලා දෙන්න ටිකක් වෙලා යනවා. නමුත් මං හිතන්නේ ලංකාව වගේ රටකට හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් කියන එක තාම ටිකක් අලුත් සහ මේකට ඉන්ට්‍රස්ට් එකක් තියෙන හැමෝටම දැනගන්න මේ වගේ වීඩියෝ එකක් කරන එක හොඳයි කියලා. මොකද මේ වගේ වීඩියෝ එකක් මම හිතන්නේ ලංකාවේ කරනවා නම් කරන්න තියෙන හොඳම තැන සහ හොඳම කෙනා මම කියලා මම විශ්වාස කරනවා. අපි හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් හිස්ටරි එක ගත්තොත් එහෙම මේක අවුරුදු 35 40කට එහා දුරකට යනවා. ඔය අවුරුදු 35 40කට එහා දුරකට යද්දී අපි මේක ට්‍රාන්ස්ප්ලාන්ට් වර්ග තුනකට බෙදනවා. FUT, FUE සහ ඩිරෙක්ට් හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් කියන මෙතඩ් තුනට. ඉතින් FUT කියන මෙතඩ් එක තමයි අපි මුලින්ම පාවිච්චි කරන්නේ. FUT කියන මෙතඩ් එක තාමත් ලෝකේ බහුලව පාවිච්චි වෙන තැන් තියෙනවා. අපි මේ මෙතඩ් එකේදී කොණ්ඩේ හිටවන්න කොණ්ඩේ ගන්නේ ඔළුව පිටිපස්ස කොටසෙන්. මම ෆොටෝස් ටිකක් දාන්නම් වීඩියෝ එක යන ගමන් ඔය කට්ටියට බලන්න පුළුවන්. වැඩි දුර දැනගන්න ඕන නම් ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා රිෆර් කරන්න පුළුවන්. ඉතින් මේ ඔළුව පිටිපස්ස කොටසෙන් අපි කොණ්ඩ ගන්නකොට ඒ සඳහා ඔළුව පිටිපස්සේ ලොකු ඒරියා එකක් අපි ඒකට ස්කැල්ප් එක කියලානේ ස්කැල්ප් එකේ ලොකු ඒරියා එකක හැම ස්කින් එක සම්පූර්ණයෙන්ම කපලා වෙන් කරලා අරගෙන ප්‍රිසර්වේෂන් මෙතඩ් එක තියාගෙන ඒ කොටසේ තියෙන කොණ්ඩ ඔක්කොම වෙන් කරලා අරගෙන ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් සිද්ධ කරන එක තමයි හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් එකේදී FUT කියන මෙතඩ් එකේ. ඇත්තටම FUT කියන මෙතඩ් එකේ අවාසි විදිහට ගන්නතොත් මුළු ස්කින් එක කොටසක්ම අයින් කරන නිසා ස්නායු සහ බ්ලඩ් වෙසල්ස් එහෙම නැත්නම් රුධිර වාහිනී වලට ඩැමේජ් වෙන්න පුළුවන්, ස්කින් එක ඩැමේජ් වෙන්න පුළුවන්, සමහරවිට මූණේ ස්වභාවයේ නැචරල් ෂේප් එක වෙනස් වෙන්න පුළුවන්. ජීවිත කාලේ පුරාම තියෙන හිරිවැටීමක් හෝ දීර්ඝකාලීනව පේන් එකක් තියෙන්න පුළුවන් ඔපරේෂන් එක කරපු ඒරියා එකේ. ඊට අමතරව දැනට ලෝකේ බහුලව පාවිච්චි වෙන මෙතඩ් දෙකක් තියෙන එකක් තමයි FUE අනිත් එක ඩිරෙක්ට් හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට්. ඉතින් ඔය මෙතඩ් දෙක ගැන කතා කරන්න මම හිතන්නේ හොඳම තැන එතන නෙවෙයි අපි යමු මගේ ඔපරේෂන් තියටර්. එතන තියෙන ඉන්ස්ට්‍රුමන්ට්ස් සහ උපකරණත් එක්ක මම කියලා දෙන්නම් මේ මෙතඩ් එක. අපි යමු තියටර්. FUE සහ DHT එහෙම නැත්නම් ඩිරෙක්ට් හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් කියන මෙතඩ් දෙකේදීම ඇත්තටම කොණ්ඩේ ගන්න විදිහේ ලොකු වෙනසක් නැහැ එකම විදිහට ගන්න. නමුත් ඒ සඳහා පාවිච්චි කරන බ්ලේඩ්ස් තියෙනවා. ඒ බ්ලේඩ්ස් වල සයිස් ඇත්තටම ඩොක්ටර්ගේ එහෙම නැත්නම් මේක කරන සර්ජන්ගේ එක්ස්පීරියන්ස් එක්ක සහ ස්කිල්ස් එක්ක වෙනස් වෙනවා. අපි ඉස්සෙල්ලාම මේ කියන්නේ මුල්ම කාලේ අතර මම දැන්ට අවුරුදු 11කට කලින් පටන් ගන්නකොට අපි යූස් කරේ මැනුවල් මෙතඩ් එක. මේ මෙතඩ් එකේදී අපි කොණ්ඩේ ගන්න මේ මැනුවල් හැන්ඩල් එකට බ්ලේඩ් එකක් ගහලා තමයි පාවිච්චි කරන්නේ. නමුත් දැන් අපි මේ මෙතඩ් වලට යන්නේ නැහැ. ගොඩක් ඊට වඩා සොෆිස්ටිකේටඩ් මැෂින්ස් අපි ළඟ තියෙනවා. මේ තියෙන්නේ ඇත්තටම ඒ වගේ පාවිච්චි කරන මැෂින්ස් වර්ග 4ක් අපේ ක්ලිනික් එකේ. මේ මැෂින්ස් අපි වෙනස් කරනවා අපිට තියෙන සර්ජරි එකේ සයිස් එක කොච්චර ග්‍රාෆ් ගන්නක් ගන්න ඕනද, ග්‍රාෆ්ස් වල සයිස් එක කොහොමද, ක්ලයන්ට්ගේ ස්කින් එකේ ටයිප් එක කොහොමද සහ මොන වගේ සර්ජරි එකකට යන්නේ කියන එකත් එක්ක මැෂින්ස් වෙනස් කරනවා. අපි සමහරවිට යූස් කරනවා වයර්ලස් මැෂින්ස්. ඒ ඔක්කොම අපි යූස් කරනවා. විශේෂයෙන් කියන්න ඕන ට්‍රිවලිනි මැෂින් එක ගැන. මම හිතන්නේ ලංකාවේ ට්‍රිවලිනි මැෂින් එකක් තියෙන්නේ වයිටලි ක්ලිනික් එකේ විතරයි. ඉතින් මේ මැෂින් එක හරිම සොෆිස්ටිකේටඩ්. අපිට පුළුවන් මේකෙදි බ්ලේඩ් එක මූව් වෙන විදිහේ ඔසිලේෂන්, රොටේෂන් සහ පංචින් කියන මෙතඩ් ඔක්කොම යූස් කරලා ග්‍රාෆ්ට් එක ගොඩක් කලාවට ඩැමේජ් වෙන්නේ නැති වෙන්න ඕල්මෝස්ට් ඉන්ටැක්ට් ග්‍රාෆ්ට් එකක් අරගෙන ට්‍රාන්ස්ප්ලාන්ට් එකට යන්නේ. FUE සහ ඩිරෙක්ට් හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් කියන මෙතඩ් දෙකේ කොණ්ඩේ ගන්න විදිහේ ලොකු වෙනසක් නැහැ. එකම දේ තියෙන්නේ සර්ජන්ගේ ස්කිල් එකත් එක්ක පිටිපස්සේ ස්කා එක එහෙම නැත්නම් කොණ්ඩේ ඩැමේජ් වෙන්නේ නැති වෙන්න ගන්න පුළුවන් හැකියාව වෙනස් වෙනවා. ඉතින් ඩිරෙක්ට් හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් වලදී අපි යූස් කරන ඉම්ප්ලාන්ට් එකක් මේක තමයි ඇත්තටම වෙනස FUE මෙතඩ් එකත් එක්ක තියෙන. FUE මෙතඩ් එකේදී අපි කරන්නේ මැනුවලි අපිට කොණ්ඩේ හිටවන්න ඕන ඒරියා එකේ ෂාප් බ්ලේඩ් එකක් යූස් කරලා පොඩි නික්ස් එහෙම නැත්නම් පොඩි කට්ස් දාලා අපිට 2000 ග්‍රාෆ්ස් හිටවනවා කියලා 2000 කට්ස් දානවා. ඊට පස්සේ ෆෝසෙප් එකක් යූස් කරලා ස්පෙෂල් ෆෝසෙප් එකක් කොණ්ඩේ ඇතුළට ප්‍රෙස් කිරීමක් එබීමක් සිද්ධ කරනවා. ඉතින් ඔය එබීමක් සිද්ධ කරන වෙලාවේ සමහරවිට කොණ්ඩේ ඩිරෙක්ෂන්ස් ඇන්ගල්ස් අපිට ඕන විදිහට මාරු කරන්න බැරි වෙන්න පුළුවන්. ඊට අමතරව ග්‍රාෆ්ට් ටැලෙන්න පුළුවන්. ඒ නිසා FUE මෙතඩ් එකේදී ඇත්තටම අපි අලුතෙන් පාවිච්චි කරන ඩිරෙක්ට් හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් වලට වඩා රිසර්ච් වල පොඩි සහ සමහරවිට රිමාකබල් අඩුවක් සිද්ධ වෙන්න පුළුවන් සර්ජන්ගේ ස්කිල්ස් එක්ක ගත්තොත්. ඩිරෙක්ට් හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් එහෙම නැත්නම් දැනට පාවිච්චි වෙන ලෝකේ බහුලව පාවිච්චි වෙන සහ අලුත්ම ලේටස්ට්ම මෙතඩ් එක අපි වයිටල්ටි ක්ලිනික් එකේ දැන් පාවිච්චි කරන මෙතඩ් එක. මේ මෙතඩ් එකේදී FUE මෙතඩ් එකත් එක්ක වෙනස් වෙන්නේ ඇත්තටම අපි පාවිච්චි කරන මේකට ස්පෙෂල් පෙන් එකක්, ඉම්ප්ලාන්ට් එකක්. අපි මේකට චෝයි පෙන් එක කියලා කියනවා. ඉතින් ඔකට වීඩියෝස් වලින් බලන්න පුළුවන්. මගේ නර්සස් මේ පෙන් එකට අපි ගන්න ග්‍රාෆ්ට් එක ලෝඩ් කිරීමක් සිද්ධ කරනවා. මේ මෙතඩ් එකේදී
අපිට පේෂන්ගේ කොන්්ඩේ හිටවන ඇංගල් එක ඩිරෙක්ෂන් එක සහ ස්ටයිල් එක කොයි පැත්තටද යන්නේ සහ බොහොම ළඟින් කොන්්ඩේ හිටවන්න පුළුවන් ඩැමේජ් වෙන්නේ නැති වෙයි. ඉතින් ඒක තමයි අතර මේකේ තියෙන ලොකුම ඇඩ්වාන්ටේජ් එක. ඉතින් මේ මෙතඩ් එකෙන් අපිට කොන්්ඩේ විතරක් නෙවෙයි බියර් ට්‍රාන්ස්ප්ලාන්ට්, අයිබ්‍රව් ට්‍රාන්ස්ප්ලාන්ට් වගේ ඒවාට යන්න හරිම ලේසි සහ රිසල්ට්ස් ගොඩක් නැචරල් විදියට අපිට හම්බ වෙනවා. තව ගොඩක් වෙනස්කම් තියෙනවා. නමුත් ඔය මෙතඩ්ස් එක එක ක්ලිනික් වල එක එක විදියට පාවිච්චි කරනවා සහ මෙතඩ්ස් එකකට එකක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඔය ඔක්කොටම වඩා වැදගත් වෙන දෙයක් තියෙනවා. ඒ දේ තමයි ඔය කට්ටිය යන ක්ලිනික් එකේ එහෙම නැත්නම් ඔය කට්ටිය මේ සර්ජරි එක කරන්න බලාපොරොත්තු වෙන ડોක්ටර්ගේ ස්කිල්ස් සහ ටීම් එකේ ස්කිල්ස්, එක්ස්පීරියන්ස්, සක්සස් රේට් එක කොහොමද, රිවිව්ස් කොහොමද යන්නේ, ඔය ඔක්කොම වැදගත්. අපි හොඳට දන්න දෙයක් තමයි අපි ප්‍රයිවට් හොස්පිටල් එකකට ගිහලා ડોක්ටර් කෙනෙක්ව channel කරද්දී අපි හොයන්නේ ඒ ડોක්ටර්ගේ නමත් එක්ක ඒ ડોක්ටර් කොහෙද ඉන්නේ කියලා මිසක් ප්‍රයිවට් හොස්පිටල් එක මොකක්ද කියලා නෙමෙයි. ඉතින් ඒ වගේ යන රට කොහෙද, ක්ලිනික් එක කොහෙද සහ මේක මොන වගේ දෙයක්ද කියලා හොයනවට වඩා එතන වැඩ කරන ડોක්ටර් සහ ටීම් එකේ එක්ස්පීරියන්ස් කොහොමද, ඒ ටීම් එක කොහොමද රිසල්ට්ස් අරන් දීලා තියෙන්නේ කියන එක වැදගත්. ඒ නිසා මේන්ලි හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් එකකට යනකොට ડોක්ටර් හොයන එක සහ ડોක්ටර් ළඟට යන එක තමයි වැදගත්.